සුබ දවසක් ශිරදනාට The Growing Guide YouTube channel එකත් එක්කයි ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ගේ වගාව හොඳ අස්වැන්නක්, හොඳ පළදාවක්, පැලේ හොඳට වර්ධනය කරගන්න සහ වර්ධනය කරගෙන එකෙන් හොඳ අස්වැන්නක් ගන්න, හොඳ පළදාවක් ගන්න පාවිච්චි කරන්න පුළුවන් ඉතාමත් හොඳ සමබර පොහොරක් ගැන. මේ පොහොර ඔයගොල්ලන්ට පැලේක වර්ධන අවදී ඉඳලා අස්වැන්න ගන්නකම, ඒ කියන්නේ පැලේක මුල ඉඳලා අග වෙනකම් යොදන්න පුළුවන් ඉතාමත් හොඳ සමබර පොහොරක්. ඉතින් මේක විශේෂයෙන්ම වගා මළුවල වගා කරන කට්ටියට, මොකද වගා මළුවල වගා කරන පැල සඳහා අපිට ඒවට වෙනම යොදන්න වෙනවා පෝෂ්‍ය පොහොර. මොකද බිමක හිටවන පැලයක නම් පොළොව හරහා ඒගොල්ලෝ අවශෝෂණය කරගන්න අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ. හැබැයි වගා මළුවල වගා කරනවා නම් ඒක අපිට වෙනම අතිරේකව ඒගොල්ලන්ට ඒක දෙන්න වෙනවා ඒ පෝෂ්‍ය පදාර්ථ. ඉතින් ඒකට යොදන්න පුළුවන් ඉතාමත් හොඳ සහ මේක පොළොවේ වගා කරනවා පොළොවේ හිටෙව්වත් වගා මල්ලක හිටෙව්වත් දෙකෙන් ඕන එකකට පාවිච්චි කරන්න පුළුවන් ඉතාමත් හොඳ සමබර පොහොරක්. ඒක තමයි ඇල්බර්ට් සොලියුෂන් කියන පොහොර. මේක ඔයගොල්ලෝ දැනනවත් අහලා ඇති, ඔයගොල්ලෝ දන්නවත් ඇති. ඉතින් මේක අද මම කොහොමද පැලයකට යොදන්නේ කියන එක සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් ඇල්බර්ට් සොලියුෂන් කියන්නේ මේක ඉතාමත් සමබර පොහොරක්. එළවලු මල් ඕනම වගාවකට යොදන්න පුළුවන්. මේකේ අන්තර්ගතය ගත්තම NPK කියන්නේ නයිට්‍රජන්, පොටෑසියම්, ෆොස්ෆරස් කියන තුන තියෙනවා. නයිට්‍රජන් 11%ක්, ෆොස්ෆරස් 10%ක් සහ පොටෑසියම් 24%ක් තියෙනවා. ඊට අමතරව අනිකුත් අවශ්‍ය මූල ද්‍රව්‍ය සිංක්, කොපර්, බෝරොන්, මැංගනීස් වගේ අනිකුත් අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථත් මේ පොහොරේ අන්තර්ගත වෙනවා. ඉතින් එතකොට මේක ඔයගොල්ලන්ට විවිධ වෙළඳ නාම යටතේ වෙළඳ පොලේ ගන්න තියෙනවා. ඉතින් මේක දියර පොහොර එක. මේක පවුඩර් එකක් තියෙනවා. ඒ කියන්නේ කුඩු එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඒකත් වෙළඳී ගන්න පුළුවන්. කුඩු එක ටිකක් දිය කරන්න ඕනි. ඉතින් දියර පොහොරක් ගත්තම ඔයගොල්ලන්ට ගොඩක් පහසුයි. ඉතින් මේක විශේෂයෙන් හයිඩ්‍රොපොනික්ස්, ග්‍රීන් හවුස්, පොලිටනල් වලට වගේ පාවිච්චි කරන්නේ. හයිඩ්‍රොපොනික්ස් කියන්නේ ඔය පාංශු රහිත වගාවන් සඳහා. දැන් අපි බලමු කොහොමද මේක අපි ජලයේ දිය කරගන්නේ කියන එක සම්බන්ධයෙන්. මේක 100% ජලයේ දිය වෙන දියර පොහොරක්. ඉතින් ඒකින්ද අපිට ගොඩක් පහසුයි අපේ වැඩවලට. ඉතින් මේක ඔයගොල්ලෝ යොදන්න ඕන සාමාන්‍යයෙන් ලීටරයකට තේ හැඳි එකක විතර ප්‍රමාණයක් තිබ්බම හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඊට වඩා වැඩි වුණා කියලා ගැටලුවක් නැහැ. මම දැන් ඔයගොල්ලන්ට මේ පේන විදිහට මේ ඔයගොල්ලන්ට මෙන්න වගේ තේ හැන්දක් අරගෙන, තේ හැන්දකට මෙන්න වගේ ජලය ඔයගොල්ලෝ මෙන්නම පොඩි ප්‍රමාණයක් අරගෙන ඒක මෙන්න වගේ දිය කරගෙන ඔයගොල්ලන්ට පේන ඇති දැන් දාපු ගාම හොඳින්ම ජලය දිය වුණා. ඒක මේක 100%ක් හොඳින් දිය වෙන දියර පොහොරක්. ඉතින් එතකොට මේකට ඔයගොල්ලන්ට ස්ප්‍රේ කෑන් එකට ඊට පස්සේ මේ ජලය ටික එකතු කරගෙන මේකට ඊට පස්සේ ඉතුරු මදි පාඩුවට ජලය එකතු කරගෙන ඔයගොල්ලන්ගේ වගාවට යෙදීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකේ මම කලිනුත් කිව්වාගේ සියලු අවශ්‍ය පෝෂක ගසට මූලික අවධිය කියන වර්ධක අවධිය ඉඳලා පළදාව ලබා ගන්න තෙක්ම සාමාන්‍ය එක දිගට යොදන්න පුළුවන් හොඳ සමබර පොහොරක්. මේක දැන් අපි බලමු කොහොමද අපි පැලයකට මේ ඇල්බර්ට් සොලියුෂන් දියර පොහොර අපි යොදන්නේ කියලා. මේක මගේ වගාවේ තියෙන 9 මිලිස් පැලයක්. ඉතින් මේකට අපි දැන් බලමු කොහොමද ඇල්බර්ට් සොලියුෂන් යොදන්නේ කියලා. ස්ප්‍රේ කෑන් එක අරගෙන මෙන්න වගේ පත්‍ර හොඳට තෙමෙන පරිදි පත්‍ර හොඳින් තෙමෙන්න ඕනි මේ දියර පොහොර. ඉතින් මේ යොදනකොට ගසට ඉතින් මේ වගේ පත්‍ර හොඳට තෙමෙන විදිහට දියර පොහොර ස්ප්‍රේ කර ගැනීමක් කරන්න ඕනි. මෙහිදී විශේෂයෙන් මතක තියාගන්න ඕනි අපි සාමාන්‍යයෙන් ඕනම දියර පොහොරක් අපි යොදනකොට අපි යොදන්නේ උදේවරු කියන්නේ උදේ 9:00ට වගේ කලින් ඌටික ඉරව්ව වැටෙන්න කලින්, ඉරව්ව පැලේට වැටෙන්න කලින්. මොකද මේ යොදුම ඉක්මනින් වේලිලා යනවා. මේ වගේ එතකොට පැලේට අවශෝෂණය කරගන්න තියෙන කාලය අඩුයි. ඉතින් ඒකින්ද මේ පූටික ඇරලා තියෙන වෙලාව 9:00ට කලින් වගේ අපි ඉරව්ව වැටෙන්න කලින් අපි යොදන්න ඕනි පැලේට දියර පොහොර. එතකොට හොඳින් අවශෝෂණය කර ගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේකෙදී ඔයගොල්ලෝ මේ පැලේ දැන් මම කියලා දුන්න විදිහට පැලවලට යොදලා
සාමාන්‍යයෙන් මේකවා යොදනකොට සතියක් කර සතියක් වගේ යොදන්න. දැන් මම කලින් වීඩියෝකුත් ඔයගොල්ලන්ට කියලා දුන්නා K44 යොදන ආකාරය ගැන. ඉතින් K44 එක සතියකුත් ඊළඟ සතිය නැවත මේ වගේ ඇල්බර්ට් සොලූෂන් පොහොර වගේ යෙදුව කියලා ගැටලුවක් නෑ. ඒකට පැලේට අපි අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ තමයි අපි එකතු කරන්න. ඉතින් විශේෂයෙන් වගා මළුවල වගේ වගා කරලා තියෙන අයට මේ වගේ පොහොරකින් අපිට උසස් ප්‍රතිඵල වගා මළු හරි බිම හිටවලා තියෙන පැලයකට උනත් දැම්මම මේ වලින් අපිට උසස් ප්‍රතිඵල. ඒ කියන්නේ හොඳ පැලේ වර්ධනයක් සමග ඉතාමත් හොඳ ඵලදාවක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ මම කලිනුත් කිව්වාගේ විවිධ නාම වෙළඳ නාමයටත් මේ ඇල්බර්ට් සොලූෂන් වෙළඳ පොලේ මිලදී ගන්න තියෙනවා. විවිධ ආකාරයෙන් පවුඩර් හරි දියර පොහොර හරි ඔයගලන්ට කැමති විදිහට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා පහසු විදිහට. ඉතින් ඔයගොල්ලොත් මේවා පැලයකට යොදලා බලන්න ඔයගලන්ටම වෙනස තේරෙයි. හරි, එහෙනම් අද මම වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඉතින් මගේ වීඩියෝ එක සබස්ක්‍රයිබ් කරන්න, channel එක සබස්ක්‍රයිබ් කරන්න, මේක තව grow වෙන්න තව උදව් කරන්න. channel එක subscribe කරන්න, මේ වීඩියෝ like කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒක ඔයගොල්ලන්ගෙන් ඉඳන් අහිංසක ඉල්ලීමක් එක. එතකොට channel එක තව මේ වීඩියෝ එක තව විශාල ප්‍රමාණයකට බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දෙන like එකෙන් subscribe එකෙන් ඉතින් මෙච්චර subscribe කරලා තියෙන කට්ටියට සහ like කරපු සියලු දෙනාට බොහොම ස්තුතියි. ඉතින් මේ වගේම ඔයගොල්ලන්ගේ වගාව දියුණු කරගන්න, වගාව වැඩි දියුණු කරගන්න වැදගත් වෙන වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. සියලු දෙනාට සුබ දවසක්.